හෙල්ලෝ ළමයිනේ කොහොමද ඔයාලට ඉතිං හැමදාමත් වගේ මං අදත් තරං ඇවිල්ල තියෙනවා ඉටි කිරිස් වගේ වීඩියෝ එකක් ළමයිනි මං අද කතා කරන්න යන්නේ බටාන වගාව ගැන ඉතිං ඔයා මේ වීඩියෝ එක බලන්නේ ෆේස්බුක් එකෙන්නම් මාව ෆලෝ කරන්න කියලා ඉල්ලන ගමන් ඔයා මේ වීඩියෝ එක බලන්න YouTube එකෙන්නම් මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා ඕනෑම වගාවක් ආරම්භ කරන්න කලින් මුලින්ම කරන්න ඕන දේ තමයි වත්ත පිටිය සුද්ධ කරගන්න එක. ඉතින් ළමයිනේ මම මේ කරන්නේ ඒක තමයි. ඔයාලා කතාවක් අහලා තියෙනවද? ගිනි පෙලෙල්ලෙන් ගුටි කාපු මිනිස්සයා කණාමැදිරි එළියටත් බයයි කියලා. ඔයාලට මතක ඇතිනේ ගම් වතුර නිසා සිද්ධ වෙච්ච විනාශය. ඒ නිසා පෙර සූදානමටත් එක්කම මම තීරණය කළා උස් පාත්ති හදන්න ඕනේ කියලා. පාත්ති හදලා ඉවර වුණාට පස්සේ මම මේ විදිහට හැම පාත්තියක්ම හොඳට වතුර ගහලා තෙමුවා. මොකද එතකොට තමයි මේකේ තියෙන තනකොළ බීජ ටික පැලවෙන්නේ. අපි බටාන වගාවක් දාන්න යනවා කියලා නේද කිව්වේ? එහෙනම් මොනවටද මේ තනකොළ පැල කරන්න හදන්නේ? අපි වීඩියෝ එක බලාගෙන ඉස්සරහට යමුකෝ. එතකොට ලස්සනට ඔයාලට කාරණාව පැහැදිලි වෙයි. ඔන්න ළමයිනේ වතුර දාලා පොළොවේ තිබ්බ තනකොළ බීජ ටික නම් පැල කර ගත්තා. හදිස්සියවත් ලොකු වැස්සක් ඇවිල්ලා ලොකු වතුර පාරක් එකතු වුණොත් වගාවට හානියක් නොවි ඒක වැවට ගලාගෙන යන්න ඕන නිසා මම මේ විදිහට පාත්ති මැද්දෙන් කානුවකුත් හැදුවා. ළමයිනේ ලංකාවේ අපි බටාන වාණිජ වශයෙන් වගා කරනකොට තෝරගන්නේ හයිබ්‍රිඩ් බීජ. මේකෙත් සුවිශේෂීම ප්‍රභේද දෙකක් තියෙනවා. මං ඊට කලින් කියන්නම් මේ බීජ හිටවන්න කලින් අනිවාර්යයෙන්ම පැය 5ක් විතර හොඳට පෙඟෙන්න තියන්න ඕනේ. එතකොට තමයි ළමයි බීජ පැලවෙන එක ඉක්මන් වෙන්නේ. අර මම ඔයාලට කිව්වේ බටාන ප්‍රභේද දෙකක් තියෙනවා කියලා. එකක් සෙලෙක් අනිත් එක ඇමරිකන් බෙස්ට්. මෙදා සැරේ මම වගා කරන්නේ ඇමරිකන් බෙස්ට් කියන ප්‍රභේදය. ළමයිනේ සාමාන්‍යයෙන් බටාන බීජ හිටවන්නේ අඩි 3න් 3ට බීජ දෙක දෙක. ළමයිනේ බලන්නකො මම මේ කරන විදිහ. ඇඟිලි දෙකෙන් වලක් හැදුවා. මේ විදිහට බීජ දෙකක් දැම්මා වැහැවා. බීජ දෙකක් එක ළඟ හිටවනකොට ඒ බීජ දෙකේ පරතරය ගැන අදහසක් ගන්න විදිය තමයි මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ. මම මේ ඇඟිලි දෙකෙන් පොළොව සිදුරු කරන විදිහට බීජ වැටෙන්න ඕන පරතරය ගැන ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් නේද? ටොමී ඕක මාත් එක්ක කරන්න එච්චර හොඳ සෙල්ලමක් නන් නෙවෙයි හොඳේ. ඔයාලා ඉතින් දන්නවනේ මට කොහේ ගියත් බලු යාළුවන්ගෙන් නම් අඩුවක් නෑ කියලා. මෙයා මේ අල්ලපු ගෙදර ඉන්න බලු පැටියා. මම මේ වත්තට ආව දවසේ ඉඳලා මොකද්දෝ හේතුවකට මගේ පස්සෙන්මයි කැරකෙන්නේ. අර පේනවද කරන්න පුළුවන් ජහුටු වැඩේ කරලා ඈතට වෙලා බලන් ඉන්න විදිය. ඔය දැන් මං අඬ ගහපු නිසා තමයි මගේ ළඟට දුවගෙන එන්නේ. ආවදෙන්කො දෙන්නන් දෙකක්. ඒ වුණාට මේ හුරතල් මුණ දිහා බලාගෙන කොහොමද පාරක්වත් ගහන්නේ. හැබැයි මං ගහනවා. නැත්තම් මේ ආයෙත් ඒ වරදම කරනවනේ. කර කර හිටපු වැඩේට පොඩි බාධාවක් සිද්ධ වුණාට මොකද මහා මූකලානක් මැද්දේ තනියම වැඩ කර කර ඉන්න මට මේ වගේ හුරතල් බලු පැටියෙක් කෝලම් බලන්න ලැබුණ එකත් එක්තරා ආකාරයක වාසනාවක් තමයි. මොකද තිරිසන් සත්තු වුණත් හැමෝම ගාව හුරතල් වෙන්න යන්නේ නෑ. ඔන්න ළමයි කොහොමින් කොහම හරි අපි බටාන බීජ ටික නම් හිටවලා ඉවරයි. ඔයාලට මතක ඇතිනේ වීඩියෝ එකේ මුලම මම තනකොළ පැලවෙන්න කියලා වතුර ගැහැවා. බීජ හිටෝපු දවසේම මෙන්න මේ කෙමිකල් එක මුළු වගාවටම ගහන්න. එතකොට තියෙන තනකොළ සේරම මැරිලා යනවා. එක පැකට් එකක් රුපියල් 700ක් වෙනවා. වතුර ලීටර 16කට එක පැකට් එකක් දාන්න ඕනේ. මේකෙන් ඔයාලට එක තනකොළ මුරයක් උදළු ගාන්න යන වියදම කවර් කරගන්න පුළුවන්. හොඳින් මතක තබාගත යුතුයි බටාන බීජ හිටෝපු දවසේ හවසම මේ කෙමිකල් එක ගහන්න ඕනේ. නැත්තම් බටාන පැල වුණාට පස්සේ මේ කෙමිකල් එකේ සැර බටාන පැලවලට වදින්න පුළුවන්. දැන් ඔයාලා මේ දකින්නේ ඒ කෙමිකල් එක ස්ප්‍රේ කළාට පස්සේ තියෙන රිසල්ට් එක. හත්තිකේ මේ මොකද මේ වෙලා තියෙන්නේ? ඇත්තටම මේ කෙමිකල් එක සාර්ථක වුණා. මොකද මම බීජ හිටවනකොට පොළොවේ තිබ්බ තනකොළ සේරම ඒ කෙමිකල් එකෙන් විනාශ කරගන්න පුළුවන් වුණා. නමුත්
මේ දැන් මං උදළු ගාන්නේ ඊට පස්සේ පැලවුණු තනකොළ ටික. මොකද දැන් වගාවට සති 3ක් සම්පූර්ණ වෙලයි තියෙන්නේ. ඔයාලට පේනවනේ බටාන පැලත් දැන් ලොකු වෙලයි තියෙන්නේ. ඔයාලා දන්නවනේ මම නොරොච්චෝලේ වැල්ලේ වගා කරපු කෙනෙක්නේ. අපිට සාමාන්‍යයෙන් වැලි පොළවේ තනකොළ චූටි කාලෙම අර මගේ බ්ලේඩ් ටූල් එක මතකයි නේද? ඒකෙන් බ්ලේඩ් කරලා තනකොළ වඳ කරන්න පුළුවන්. නමුත් ආනමඩුවේ පස් පොළවක් තියෙන නිසා මෙහි ඒ විදිහට වඳ කරන්න බෑ. උදළු ගාන්නම වෙනවා. තනකොළ උදළු ගානකොට අපි අර දාගත්ත උස්පාත්ති ටිකෙන් ටික පාත් වෙනවා. උදළු ගාලා තනකොළ ටික එකතු කරලා අයින් කරලා කාණුවට වැටෙන පස් ටික මේ විදිහට නැවතත් අර උස්පාත්තියට එකතු කරන්න ඕනේ. ළමයිනේ මම බටාන ලොකු ප්‍රමාණයක් හදලා නෑ. බීජ ග්‍රෑම් 250ක් තමයි හිටවලා තියෙන්නේ. එහෙම කරන්න හේතුව තමයි ආනමඩුවේ වගා කරනකොට ඇතිවිය හැකි ගැටලු මොනාද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න. විශේෂයෙන්ම තවත් කෙනෙක්ගෙන් අහලා දැනගන්නවට වඩා අපිම කරලා බලලා අත්දැකීමක් ලබා ගන්න එක තමයි හොඳම දේ. අත්දැකීම් තමයි මේ ලෝකේ ඉන්න හොඳම ගුරුවරයා කියලාත් කියනවනේ. පැලවලට සති 3ක් සම්පූර්ණ වුණාට පස්සේ ළමයි මම මේ කරන්නේ පළවෙනි පෝර මුරේ දාන එක. වතුර ලීටර් 16කට යූරියා අවුන්ස් 2ක් දිය කරලා පැලේ මුලටම මේ විදිහට ස්ප්‍රේ කරනවා. මේ විදිහට පොහොර දිය කරලා පැලේ මුලටම දාපුහාම ඒවා පැලේට හරි ඉක්මනට උරා ගන්නවා. ළමයිනේ මේ කාලේදී හරි සැලකිලිමත් විය යුතු කාරණාවක් තියෙනවා. ඒක තමයි බටාන වගාවට එනවා විචිත්‍ර පත්‍ර වෛරසය කියන රෝගය. මේ පැලේ ගැලේවේ ඇයි කියලා දන්නවද? මේ පැලේ චූටි කාලෙම ඒ රෝගය ඇවිල්ලා තියෙන්නේ. එහෙම වුණාම ඒ පැලේ සාර්ථක වෙන්නේ නැහැ. නමුත් වැල් යන කාලෙට මේ විචිත්‍ර පත්‍ර වෛරසය ආවට ඒක අතිශය ක්‍රිටිකල් නෙවෙයි. හැබැයි ඒකෙත් ගැටලුවක් නම් තියෙනවා. මේ විදිහට වැල් දුහන කාලෙට කොළ එකක් දෙකක් කහපාට වෙනකොට කපලා අයින් කරන්නත් පුළුවන්. වැල් කපලා අයින් කරන එක සාර්ථක විසඳුමක් නොවුනට මේක පැතිරෙන එක වළක්ව ගන්න පුළුවන්. මේ රෝගයට කරන්න පුළුවන් ප්‍රතිකර්ම කිහිපයක්ම මම හොයාගත්තා. මම ඒව ප්‍රායෝගිකව කරලා බලලා ඒවල රිසල්ට් එක ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක බෙදා ගන්න. ළමයිනේ මේ වීඩියෝ එක ඔයාලා අද බැලුවට මේ දකින්නේ අප්‍රේල් මුල් සතියේ මේ වගාව තිබුණ විදිය. ඔයාලට හොඳට මතකයිනේ අප්‍රේල් මුල් සතිය කියලා කියන්නේ ලංකාවට දැඩි නියඟයක අවදානමක් තිබ්බ කාල පරාසයක්. පැවතුන අධික උෂ්ණත්වය නිසා මම දන්න දක්ෂ ගොවියෝ කිහිප දෙනෙක්ගෙම බටාන වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. දැන් ඔයාලා මේ දකින්නේ වයස මාසයක් සම්පූර්ණ වුණ මගේ බටාන වගාව. ගැටමල් එහෙම හොඳට අල්ලලයි තියෙන්නේ. මේ කාලෙදි වගාවට කැල්සියම් අඩංගු දියර පොහොර එකක් අනිවාර්යෙන්ම ගහන්න ඕනේ. නැත්තම් ගැටමල් කුණු වෙලා වැලෙන් වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේම දිලීර නාශකයක් ගහන්නත් අමතක කරන්න එපා. අදිස්සියවත් මුරුගසන් වැස්සක් කඩාපාත් වුණොත් බටාන ගැට සේරම කුණු වෙන්න පුළුවන්. මම මේ වගාවේ හැම දෙයක්ම හොඳටම ප්ලෑන් කරා. නමුත් තනකොළ ගැන මට ලොකු අවබෝධයක් තිබුණේ නෑ. පැලවෙනවා ඉවරයක් නෑ. මමත් ඒ පැලවෙන වේගෙටම උදළු ගානවා ඒකෙත් ඉවරයක් නෑ. මාසයකින් පස්සේ මේ වගාවට මොකද්ද වුණේ කියලා මම සම්පූර්ණ වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් ළමයිනේ ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.